හලෝ වෙල්කම් ටු මයි පින් ගයිස්. ඔයාලා ආසාවෙන් බලාගෙන හිටපු අපේ Thailand tour vlogs බලන්න හැම ඉරිදම ලංකාවේ වෙලාවෙන් හවස 5ට අපේ මැප්පින් YouTube channel එක පැත්තට එන්න. අපි මේ tour එක කළේ Splendor Travels එක්ක. ඔයාලා ලංකාවේ නම් 0112595501 ඕස්ට්‍රේලියාවේ නම් 1300077177 numbers වලට call කරලා මැප්පින් බැංකොක් කියන අපේ ප්‍රොමෝ කෝඩ් එක එයාලට දුන්නොත් ඔයාලා ගොඩාක් ආස කරන ලක්ෂරි ටුවර් ටිකට්ස් දෙකක් ඔයාලට ෆ්‍රී හම්බ වෙනවා. ඔන්න දැන් මෙයාලට කෝල් කරලා ඔයාලගේ ටිකට්ස් දෙක වෙන් කරගන්න. අපේ දවස් 7ක ටුවර් එක අතරේ අපි නෑවා කෑවා කිව්ව ඇත්තටම පාරේ නෑවා කොටින්ට කිරි පෙව්වා ජෙට් ටුවර්ස් පාරේ ගියා මාර ඉන්ටරෙස්ටිං. අපි දැන් සෑහෙන එන්ජොයි කරා. ඉතින් මේ හැමදේම බලන්න මතක ඇතුව හැම ඉරිදම ලංකාවේ වෙලාවෙන් හවස 5ට මැප්පින් channel එක පැත්තට එන්න. අපේ channel එකට subscribe කරන ගමන් ඔයාලා ආසම මොන ටුවර් එකකටද කියලා comment section එකේ comment එකක් දාන්න. Welcome to Mapin guys. අද මේ වෙලාවේ අපි ගියා පොඩ්ඩක් අපේ රෙදි ටික සෝදන්න දෙන්න. මොකද අපි shopping කරානේ. එතකොට ඒ shopping කරන ඒවා අපි අඳින කලින් පොඩ්ඩක් මේ හොදන්න ඕනේ. මොකද fit on කරනකොට ඔක්කොම දාඩිය fitting ඔක්කොමලා fit on කරන්න ඉතින් ඒක මොස්කල්ලා අඳින එක හොඳයි කියලා හිතුණා. අනිත් එක මේ අපි හැබැයි ඕස්ට්‍රේලියාවේ ලොන්ඩ්‍රි එකට යන ගානට වැඩිය ගානක් ගියා මේ මෙතනට. ඔව් ලොන්ඩ්‍රි කියන්නේ දැන් කොයින් ලොන්ඩ්‍රි එකට වැඩිය ගියා නේ. අපි මොකද කොයින් ලොන්ඩ්‍රි එකට යන්න කියලා යනකොට පාරකට බහැපු ගාන තිබුණා නිකාර. නිකන් ලොන්ඩ්‍රි එකක් කියන්නේ මිනිස්සෙක් ඉන්නවා යා ඔක්කොම කරලා දෙන එක. ඔව් ඉතින් අපි බැලුවා මේ ආයෙ උතන්ට වෙලා අපි ඉන්නත් බෑ කොයින් ලොන්ඩ්‍රි එකේ දැම්මොත් පැයක් විතර. මේ මනුස්සයරට උදව්වක් නේ කියලා එයා බ්‍රෙඩ් කිලෝ එකකට බාත් 80යි. අපේ කිලෝ 5යි. හතරයි ගානක් තිබ්බා බාත් 350ක් වගේ 350. එහෙම වුණා. අපි හේතුවන අපි කොයින් ලොන්ඩ්‍රි එකට දාලා හොදලා නම් නෑ මට ළඟකදී හොදන්න $5ක් 6ක් වගේ. ඔව්. ඒ 5ක් වගේ ගියොත් වේලන්න මොනවද $5කින් ආයි අනිවාර්යෙන් වේල ගන්න පුළුවන් ඒක ගොඩාක්. ඉතින් $5කට වැඩි වුණා. ඔක්කොම 10කින් කරගෙන හේතුවල. මේකේ 15ක් වගේ ගියා බාත් 350ක් කියන්නේ ඩොලර් එකකට 20යිනේ. එතකොට 350ක් වගේ ගියා. ශ්‍රී ලංකන් රුපීස් වලින් මම හදලා දාන්නම් නැත්නම් ඔයගොල්ලෝ කැල්කියුලේට් කරලා බලන්න. බාත් එක මම හිතන්නේ රුපියල් 900ක් හරි 1000 වගේ ගානක්. සද්ද ඇහෙනවද දන්නේ මේ පාරදී යන ගමන් ඉන්නේ මොකද මෙයා එතකොට දැකලා ස්ට්‍රීට් ෆුඩ් වගේක් තියනවා කියලා හොටෙල් එක ළඟම. ඔව් මට හොටෙල් බෆේ එක ඊයේ මම ගත්තා. මට ඊට පස්සේ ඒක නැතුව වෙන තැනකින් පොඩ ආසි හිතුණා. ඔව් ඒකේ අදත් ඒකම වගේ තමයි තිබුණේ. හොටෙල් එක පිටිපස්සේ තිබුණා ස්ට්‍රීට් එකක්. ඒකේ මිනිස්සු එක එක තියාගෙන මෙතනවා. ඉතින් මට හිතුණා එතනින් පොඩ්ඩක් සුවරකට මෙන්න මේ කඩේ දකින්න ඇත්තේ. නෑ. ඕක තමයි ඉතින් ළඟම පාර. ආම වහලා වැයට අරින්න මම හිතන්නේ. Chicken, how much? Chicken. Chicken. How much? How much? 10 baht, 10 baht, 10 baht, 20. Chicken. 10 baht, 10 baht, chicken. Chicken. 20. Chicken. 10 baht, chicken. One. 2 and 1. පනුවොත් ඉන්න මෙන්න. One. මේ මාළු මේ මොකද බොන්න කියන්නේ? How much? 20. අත්තේ.
මේ මොකද මුන් මේ කාවයියද? නෑ අර කැප්ටන්. වාගේ. මේ අර වාහනවල ෆෑන් එකක් රේඩියේටර් ෆෑන් එකක් AC වලට එහෙම එන්නේ. ඒක හයි කරලා තියෙන්නේ. Thank you. How much? Okay. 40. First, thank you. කණුව පැකට් එකක් ගත්තේ නැහැ. ඔතන මොනවද අමාරුනේ? What buy? Ah. Can I try one? What to buy? One? No. Taste. Alright. ඒක නිවිලානේ. ඔව්. බාත් 10 එක ස්ක්වයර් එක. මාර්මරයි. මේක අපි ෆස්ට් ටයිම් try කරන්නේ මේ එළිය තැනකින්. මාල් වෙනන්නේ බාත්. හරි වෙනස් නේ. කියන්නේ මේ සීසනින් එක අපිට කොහෙදවත් මෙච්චර වලට හම්බෙලා නැහැ. මෙහෙදි ඒ අපි කන හැම කෑමක පොඩි වෙනසක් පොඩි ගන්නේ අනේ මාරු වෙනසක් තියෙනවා. අද මේ වීඩියෝ එකෙන් අපිට වටේ ගිහලා මේ ස්ට්‍රීට් ෆුඩ් try කරමු. මොකද ඔයාලා අහලා තිබ්බ දෙයක්. මට ඇති මම බෆේකින් කෑවනද? Yes, yes. Yummy. Yummy, huh? Where do you come from? Sri Lanka. Oh, nice. Welcome. Thank you. How long you gonna stay here? 8 days. Uh-huh. This is our second day. You can speak English very well. Thank you. Thank you. It's good. Otherwise, it's really hard to communicate with people. Yeah, maybe in some area like this. Yeah. Otherwise, for the city center, it might be okay. Okay, Okay. yeah. Nice to talking to you. Yeah. What do you have for today? Street food? Yeah. Street food and later night market? Oh, okay. Yeah, because it's raining. Oh, okay. Yesterday we tried but we couldn't do it. Raining. Do you have any suggestions? Do you have any idea, any recommendation? Yeah, good, street food, and then clothes. And then what clothes? Clothes. Yeah, We went Chatuchak market Yesterday. okay. Did you get anything there? Yes. And you want some more choices? Yeah. More different places. Okay. There are quite. How can I show you? Let me get a place maybe. Let me know the name. Do you know the name? Yeah. Market? But Pratunam market is good, right? Patunam itself has, I mean, the location, original location has been changed to be like the subway station, and so that's why Ah. when we're talking about Patunam area, we talk about the buildings, also on the shop downstairs, move Ah. up to the building. Oh, thank And you, that's- because we didn't know that. That's why we Yeah. were looking for the shops, but we couldn't find any. Yeah. There are still some, because I think 60% of the total areas Gone upstairs? move upstairs, Ah, and okay. what you see is like 40% down, and if you get this 40% and you want to see more, Uh-huh. then you go up to the
high building around that area. There are 2-3 buildings. อ่าじゃあめっちゃあるあ、今かපුළු ඉන්න මේ ගොළු බල්ල කායකේ ගොළු බල්ල කිව්වේ කිය අපි මෙතන ඉන්න මේ බා අර සමනල්ලු දවස් 4ක් ඉන්නකොට 4ක් නේ 6ක් විතර ඉන්නකොට ඒකින්ද මේ දැන් මේ සමනල්ලු වරු මුන් try කරන්න නැතේ ඉන්නවා සමනල්ලු ඒ සමනල්ලු බටර්ෆ්ලයි කිව්වා අතන මේ මාකට් එක තියෙන්නේ සෙන්චුරි පාක් හොටෙල් එකේ රයිට් සයිඩ් එකේ ඔක්කොම ඊට මේ busy නේ How much? 10 baht. Yeah, one. Ada telepon tu dekat kau. Ini kat produk. Nah, ni gina ni. Bisa tak? බලන්න පොඩ්ඩක් දුන්නත් එයාලා හරි ලස්සන පැකේජ් කරලා දෙනවා ඒක මේ පැකේජින් මාර ලස්සනයි බලන්න පොඩ්ඩක් දුන්නත් එයාලා ලස්සන පැකින් එක තමයි ඒක දෙන්නේ What's the name? Now name? Egg tart. මම මේක වීඩියෝස් වලින් දැක්කා egg tart Alright. Normal hai. Oh, thank you. Thank you. Kumara hai. මම හිතන්නේ මේ පැත්තේ මේවට ටුවරිස්ට් Hi, good, thank you. How are you? I can hear you. Good English. Which one? It's the This traditional. one. Which one? The traditional one? Yes. Which one? All of All them. of it. What's the name? It's a salapao tart. Salapauton. Yes, salapao tart. Yeah, can I have one? Because I'm buying. Yes. Salapanton. Salapao tart. Salapauton. Yes. Good. Thank you. Your pronunciation is දැක්ක very good. පවුටෝන් එක Salapauton. Sorry, where you come from? India. Sri Lanka. Oh, Sri Lanka. Yeah. Oh, nice to see you. Salapauton. යකෝ අර 7-Eleven එකේ මිනිස්සුන්ට කරන්නේ මේ ඉන්න මිනිස්සුන්ට හොඳට වාසාව පුළුවන් Sweet potato like that. Sweet potato. Yes, you have got that. It's very delicious. Thank you so much. How much is it? 10 baht? just move Oh, Go yes. there. Right. เป็นของที่ข้าวหลังๆนะครับ හරියට මේ වයිට් මිරර්ස් දෙක ගන්න තමයි කඩ ටික තියෙන්නේ What's your impression in Thailand? We love Thailand, and Wow, especially the thank food. you. You're sweet talker. Oh, thank you. And the people are really nice. Yes, We love you guys. yes. How should we make ලූයි තෙන් දාගෙන යන්නේ make another kiwi? ස්වීට් පොටේටෝ Oh, sweet potato. Make it all up. Sorry, Thai baht pahai. Traditional sweet. One more. What's it? This? I Black have bean. red bean and soy bean and red bean. Black bean? රෙඩ් බීන් You want red no bean? no 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 Red or black? Red. With black. Red. Okay. It's good. เชิญค่ะสวัสดี We're ค่ะ gonna try it? อย่างละหนึ่งก็คือ Black bean. อันนี้กับมันม่วงนะคะ
try it. ඒක මට හොඳ දෙකම. Sweet potato is a bit sweeter. This one is less sweeter, but the texture is very thick. හොඳ sweet එකක්. බාත් පහයි. Thank you ขอบคุณค่ะ Very nice to meet you. Thank you. උත්තර වැඩක් නැහැ නේ ගිනිහිල්ලා. මෙන්න මේක මට මතකයි මේ ස්ට්‍රීට් එක මේක ගොඩක් ස්වීට්. මම මේක try කරනවා මම මේක දැක්ක වීඩියෝස් වල. And One, just taste. Oh, okay. but we pay. Don't. නෑ අල්ලන්න ගන්න. I gloves එක. තව තියෙනවා fish skin එකක්. Just small. Sweet. කරවල වගේ රස. කිසිම අර ජරා fish එකක් කියන්නේ නැහැ. ข้าวเหนียวแดงกะละแมครับ It's good. ගොඩක් කන්න බෑ. අදෙන්න ใส่ ගන්න. งาไหม පැණි රස කරවල වගේනේ. අහලා බලන්න කීයක් වුණා. How much? Try is okay. No, it's enough. But I want to pay you something for that. How much? 35 บาท No, just try one. oh no 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 All good? All good. Thank you so much. yeah මොකද try කරලා මට නිකන් එන්න හිතුන්නේ නැහැ. කවුනේ? යාළුවන්ට ගන්නෙ නෑ. Hi. Morning. Good morning. Sweet. Sweet? Chicken Chicken? chicken. mushroom One chicken, one mushroom. මේ ඔක්කොම මෙතන තියෙන ඒවා 10 baht වලට හම්බ වෙන්නේ. දැන් මෙතන මෙයා හදනවා chicken and mushroom. අද බඩමලගයක් කරගනී වගේ. එහෙනම් මම හරි එන්ජොයි කරනවා. බලමු යාගේ try කරලා. පොඩ මෙහාට ඉන්න. Alright. Mushroom එක. Sweet. මට තේරෙන්නේ නැහැ පුදුම රහක් තියෙන එක. සැර නෑ. It's not spicy but it's sweet. Chicken. Chicken curry flavor. ඒක මේවනේ කිව්වේ මෂ්රූම් නෙවෙයි. This one chicken and the last one was mushroom. This was consider. Really delicious. Thank you. It's delicious. Is it chicken? No. Pork? Yeah. Oh, pork kanada? කෑල්ලා දෙන්න. How much? 100 gram 50 baht. 100? Mix? Mix yes. Mix to pet. මේක කිලෝ එකක් sorry grams 100 50 baht. Please, yes. Thank you. 50 baht. Thank you. Thank you. ඒක try කරන්න මම නෙවෙයි try කරන්න සනසිලු. ඒක මේ pork කිව්වා. මම ඌරෙක්. try කරන්න. ඈ දැන්. කොච්චි නම් try කරන්නේ නැහැ පුතේ දැන් මට වතුරක් නැහැ. අම්මෝ ඒක උණුයි කන්න බෑ දැන්.
දැන් ඕක ඉතින් කොහොමද කරන්නේ මොකද ඕක බැදලා තියෙන්නේ ඩීප් ෆ්‍රයි කරලා Deep fry? Oil, deep fry? oil fry Sorry. බලමු translate is that deep fry Yeah? Deep fry. මේ ඩීප් ෆ්‍රයි කරලා තියෙන්නේ මේ අනිත් මම දැන් මුලින් කෑවේ මේක ඒක පට්ට රහයි එකක් මේක හැබැයි ලෙවල් එකක් දාගන්න තිබුණා නියමයි Seasoning? නියමයි Thank you. It's delicious. Thank you. මේ කොච්චිත් එක කන්න කොච්චි දුන්නා කොච්චි එක කන්න බෑ වතුර නැහැ මේ කොච්චි එක කන්න තිබුණා නියමයි Yummy. Thank you. Bye. Hi. ครับผมI don't know thank you Oh, you're welcome. so just stand on there Mana? Sip tiga. මොකද ටික ඕනේ මේක ඔක්කොම බෙන්න. මොකද මේ සමහර මේ අර ඩිෆරන්ට් වේද කට්ටිය මේ ස්විප් විකුණනවා පහරේ. අනේ මේ කන්කෝ කවුද? බලන්න පලාකරත්තය කංකුම් වලින් ගහලා මරත හැකිද? තඩි පොළු වගේ. ඔම්ලට් මට අද උදේ බෆේ එකෙන් කන්නත් බැරි වුණා හැබැයි. මොකද ඔම්ලට් මේ ස්ටේෂන් එක බිසි කොයි වෙලේද? දැන් මේක ලොකු නෑ දැන් එපා. අන්න අඹරන් තියෙනවා. mango sticky rice මෙතනින් try කරලා. Hi. How much mango sticky rice? How much? Huh? Yeah? How much? How much? Yeah. Oh. How much? For 40 baht. Ah, not bad. What? Can you make new one for me? No. Yeah. New one? Yeah. අපි මෙතනින් කනකොට mango rice එක 40 baht කිව්වා. අපි ඔයාලට මතකද අපි කලින් වීඩියෝස් වල කෑවා ශප් මාකට් එකේ. ශප් මාකට් එකේ ඒක baht 100යි කියලා අපි කෑවේ 80ටනේ. 80කටනේ. හැබැයි ඒක ලොකුයි ඇත්තටම. ඔව්. බලමු එකින් ටැග් වලින් මොන රසද රසවල වෙනස බලන්න. Can you do it for me please? එයා අපිට එහෙම දාලා දුන්නා. හලෝ වෙල්කම් ටු මැප්පින් ගයිස්. ඔයාලා ආසාවෙන් බලාගෙන හිටපු අපේ Thailand tour vlogs බලන්න හැම ඉරිදම ලංකාවේ වෙලාවෙන් හවස 5ට අපේ මැප්පින් YouTube channel එක පැත්තට එන්න. අපි මේ tour එක කළේ Splendor Travels එක්ක. ඔයාලා ලංකාවේ නම් 0112595501 ඕස්ට්‍රේලියාවේ නම් 1300077177 numbers වලට call කරලා මැප්පින් බැංකොක් කියන අපේ ප්‍රොමෝ කෝඩ් එක එයාලට දුන්නොත් ඔයාලා ගොඩාක් ආස කරන ලක්ෂරි ටුවර් ටිකට්ස් දෙකක් ඔයාලට ෆ්‍රී හම්බ වෙනවා. ඔන්න දැන් මෙයාලට කෝල් කරලා ඔයාලගේ ටිකට්ස් දෙක වෙන් කරගන්න. අපේ දවස් 7ක ටුවර් එක අතරේ අපි නෑවා කෑවා නෑවා කිව්ව ඇත්තටම පාරේ නෑවා කොටින්ට කිරි පෙව්වා ජෙට් ටුවර්ස් පාරේ ගියා මාර ඉන්ටරෙස්ටිං. අපි දැන් සෑහෙන එන්ජොයි කරා. ඉතින් මේ හැමදේම බලන්න මතක ඇතුව හැම ඉරිදම ලංකාවේ වෙලාවෙන් හවස 5ට මැප්පින් channel එක පැත්තට එන්න. අපේ channel එකට subscribe කරන ගමන් ඔයාලා ආසම මොන ටුවර් එකටද කියලා comment section එකේ comment එකක් දාන්න.
ඒ අඹය හරි රහයි. මේ ස්ට්‍රීට් එක හොයාගත්තේ හරි ෂෝක් කියලා හිතනවා. ඒත් අපි හිතපු විදිහම ස්ට්‍රීට් එක මේ අඹය හරි රහයි. අපි මේ ලොන්ඩ්‍රි එකට ආපු ගමන් මට අඹ කෑල්ලක් විතරක් දෙන්න. මේ ඔක්කොම try කරපන්. මේකේ ඔයාලා පොඩි කාලේ හරි සමහර ලංකාවේ දියබත් කාලා තියෙනවා නම් අර ස්වීට් විදියට හදන දියබත් අන්න ඒ වගේ මේ රයිස් එකත් එක්ක මේ කොකනට් ක්‍රීම් එක එකතු කරනවා. එන්න රෙදි කඩේ. අපිට මේක try කරන්න ඕනේ. ඔයා කන්නේ ආවා. මේක නුඹ එකක්. මම හිතන්නේ මේ වෙලාව හැල්ලම එක කන්න කිව්වේ. නේ සාලියෝ තියෙනවා. සාරිකා? What is this? Fish. Fish? Small fish, no? Small fish? Any hot chili sauce? No. Chili sauce? What that? What's this? Yeah. Can try? Try? Yeah. Thank you. හරි හොඳයි යාලා මාරු මේ පදේ කියන්නේ හරිම Hospitality no? hospitality කියන්නේ හරිම ආදරණීයයි සහ හරිම මට තේරෙන්නේ කියන වචනේ. ต้องทำความสะอาดให้ดีนะต้องทำความสะอาดให้สนิทนะครับเพราะว่าไม่งั้นมันร่อนออกมาทั้งแผ่นเลยโอเคแค่นี้ก่อน කාල්මස් බදලා. ඔයා කන්න එපා. ඔව් ඒක පොඩ්ඩක් ලුණු වැඩි නිසා. මම ගන්නවා. වහනද? Yes. One, please. How much? Yeah. මේ ඔක්කොම යන්නේ 150 20 10 5 ඒ රේන්ජ් එකේ. බාත් 100 වැඩි කුත්ම නැහැ. අනේ යා තව එක්ස්ට්‍රා ටිකකුත් දාන්න. මේක සස්තුට යා කනවා මේවා මට කන්න විදියට. මේවා අපි කෑවනේ අතනින්. හරි මෙන්න ෂෝටවල් තියෙනවා මෙතන. හරි අර කිව්වන leather jacket. Hi. Sawadika. What is this? มาจากบาทวะถ้วย50 บาท Sweet? Sweet? Is it like mochi? One please, one. 350. ถ้วยหนึ่งอ่ะ9 บาท Yeah, but 450. can't have 3 Okay. full. One? This is Wanna help? sweet banana. Sweet Keset. taro. You can eat with the coconut milk. Milk. One? How much? 5 บาทถ้วยหนึ่ง20 บาท 20? තුනක් ගන්න ඉතින් ගිහින් කමු එන. 3. We'll buy 3. อ๋อ3 จอก We help you. 3 จอก50 We help. each. එමේ. එමේගෙම ගන්න තු. เอาอันไหนแนวต้องก็ว่าไปที่ละเอาอันไหนแนว And one more one. අර කොනේ එක. ต้องก็ว่าเขาฟังหูเรื่องเนี่ย නැත්තම් මේව මොනවද เห็นไหม කරන්නේ? มึงจะได้ไปเที่ยวต่างประเทศเขาลง YouTube เห็นไหม มึงจะได้ไปทั่วโลกแล้วබයිනවත් දන්නේ. ปล่อยคนลาวเวียงจันทร์ได้แน่เวียงจันทร์ลาวเวียง What does he say? What does he say? สาธารณรัฐประชา He's joking. ปไตย He's joking. Thank you. Thank you. එළවලු කරත්තය. මේ
මේක try කරන්න ඕනේ මේ ඉංග්‍රීසි නම් එයා අපිට කියනවා. ට්‍රාන්ස්ලේට් එකකට දානවා. මේ මිනිස්සු සදාචාරාත්මකයි. මට ඒක නේ කියන්න ඕනේ මට ඉංග්‍රීසි නම් හොයලා කියන්න මට කියන්න දෙන්න. polite. හරි polite. අන්න ඒක අර ආයුබෝවන් කියනවා. ඒගොල්ලෝ එහෙම මිනිස්සුන්ට. ඔව් මාත් දැක්ක මේ මොකද මේ මම දැක්කද එකපාරක් මේ grab කියන්නේ මේ Uber වගේ තියෙන්නේ. Inside what? Inside chicken? No chicken. Sweet? මේ grab එකක ඇවිල්ලා මොන හරි මේ මොන හරි බෑවා. ඒගොල්ලෝ thank you කියලා අර ආයිබෝවන් වගේ දෙක අත් දෙක එකතු කරලා thank you කියලා එහෙම තමයි යන්නේ. It's pork. pork. อันนี้ไม่มีหมูอันนี้ไลท์มีพอก I don't eat pork. I don't eat pork. คนไหนไอ้ไงමේක නම් ෆ්‍රී වේගේ වගේ නේ. ඒක මම කන්නේ නැහැ මොකද ගොඩක් pork නේ pork එක. ඒක try කරනවා. එක් සලාඩ් එකක් තියෙනවා. ขอค่าร่ม20 บาท นั่งงวดนี้หนูถูกแบบงวดที่แล้วนะพี่น้อย โอ้โห මම මේ මාකට් අහන්න. නෑ අන්තිම ඒවා ටිකනේ. ඒක මස් කඩය. පිළිජම්බු? හා. අන්න මේවා තියෙනවා. ඒවා පැක කී වුණත් යන්න එක. මොර හරි මේක බලන්න මේක බලන්න. That one 1 kilo. Yeah, no. Kilo. And then 1 kilo. 1 kilo, 1 kilo. Okay. This 1 kilo. Okay. And whatever. අපි මේ සාමාන්‍යයෙන් මෙන්න මේ කටුවා නෝදා එක දුඩු තැන කනවා. දුඩු තැන කනවා. මොකද මෙල්බන් වල මේ ඔක්කොම ගණ. මේක මේ මොර. And one. Okay. This one. Wait. දාන්න. පැට්ට මේ දාන්නලු මම දන්නේ නැහැ. You choose good one. Good one. Yes. You choose. Huh? Yes. Okay. Eat today evening. You have salt. This one? Good? No. Yeah, sorry. අදම නැතුව. හොඳ දේවල් තෝරලා දෙනවා. අපි අහුවා යාත් තෝරලා And දෙන්න. 2 tomorrow. tomorrow. Yes. I'm sorry, not have tomorrow. Everyone today? That's enough. Tomorrow on the morning. After tomorrow. That's fine. Okay. After tomorrow. Do this, okay? Okay. Okay. I need extra. And me. මිදිතන ෂුවර් එකට. Grapes? Yeah. Oh. Can I try one? Yeah? ඒක නිකන් මේ ලෝකල් මිදි එකක් වගේ. වෙනසක් නැහැ. And make it the plastic. Thank you. And pera please. And what do you call this? Oh, 1 kilogram 60. How you call this? හරි වන්. කාලා බලන්න බට ඒක. කාලා බලලා තව ටිකක් ගමු. We'll try.
We need more. No. No? Enough. Today enough. Thank you. Thank you so much. Thank you. දියරා ටිකක්. මෙහෙදි අපි කොහොමද හිතාගෙන ආවේ ගොඩාක් පළතුරු කනවා කියලා. මොකද අපිට මෙල්බන් වල ගොඩාක් පළතුරු හම්බ වෙන්නේ නැහැ. ලංකාවේ කාපු ඔක්කොම වගේ try කරනවා කියලා හිතාගෙන ආව පළතුරු. අනිත් ඒ පළතුරු තිබ්බත් මෙල්බන් වල මේ පොඩ දියරා හරි හරි දහ නැහැ. මෙන්න කොකුල්ලු. සියමල අනේ මේ හොඳ අනුර තිබිලා วันนี้ 35 อร่อยมากอันนี้ ඒක ලාභයි. อันนี้นะคิด45 บาท අරක 50යි මේක 35යි. อันนี้ අරක මොකක් හරි හොඳ ඇති. อันนี้สุกเลย เอาดิบ3-4ใบเนาะดิบ4ใบสุกแยกออกไปอ๋อไม่สุกได้โลเท่าไหร่โลละ50ขายโล50แต่คิดตัว45โลถุงละโล2แถมให้เธอไป50 บาทได้ค่ะของเธอไว้เย็นมึงจะได้ลูกหนูจ๋าบริการตัวดีๆหน่อยเพื่อนกันมะขามเทศจะออกแล้วนะเดือนหน้าපොඩ දියරා. Thank you. අත පියන කොලයන් ඔය ප්ලෑන් එක දෙනවා. හරි හොඳයි මේ මිනිස්සු ඔක්කොම.พ่อ180 මේකක් ගමුනේ. One kilo No, one loaf one loaf. Because we got We got this one loaf. 1 kilo. No, one one no one piece. How much? 70 บาท 20. เจ๊ 20. มะกอกเอาไปลูกก็40 3 ลูก100ถ้าเป็นโล 야, 혼자 මේක තෝරලා දෙනවා නේ. හරි. ใช่ดิลูกละโลครึ่ง 이제는 생각. นุ่มน้ำหน่อยนุ่มแบบนี้ 그러니까 ครับ นี่จะงอมอ่ะขายค่ากินได้ไหมนี่มะกอก3 ลูก 50ไม่ได้รับคนละครึ่งของ kita ada last vlog එකක් තිබුණා මේ street එකේ. මේක ඇවිල්ලා ප්ලෑන් එකක් නැතුව කරපු vlog එක. ඒකින්ද කොහොමත් මේ හොඳට තියෙනවා. අන්න තියෙනවා ඉස්සරහා මං කන්න ආසාවෙන් ඉඳලා මේ පාර ලංකාවට ආවම කන්න බැරි වෙච්ච දෙයක් ඉස්සරහා තියෙනවා. යන්කෝ. අනිත් එක මම මෙන්න මේක මම ඔයගොල්ලන්ට එක්ස්පීරියන්ස් එක ඇති මෙල්බන් වල ගස් ලැබු කාපු අයට හැමදාම ගස් ලැබු ගෙඩියක් ගත්තොත් 30යි. ඒක කපලා කනකම් සර්ප්‍රයිස් ලංකාවේ මේ කොහෙද ඔස්ට්‍රේලියාවේ ගස් ලැබු. How much? 15 20 දෙන්න තියාගන්න. keep You keep change. Oh. Thank you. Kabulka. Awas ya. Pen in pen right. Yummy. හරි මරක කන්න යන්නේ මම ගන්න. Yeah, give. How much? 20 baht. Oh, ලාභයි. එයාලා ක්ලීන් කරලා දෙන්නේ නැහැ නේ මට ග්ලව්ස් දෙකක් තිබ්බනම් හොටෙල් එකට ගිහිල්ලා හරි කන්න පුළුවන්. තමන්නේ අපි බෑග් එකක් අතේ දාගෙන කමු. මෙයා ගාව ග්ලව්ස් තියෙනවා මේ. chicken තියෙනවා. නේ ඔක කොහොල්ලා නේද? අපි ගිහිල්ලා
อันนี้มิก Kasa kasa. อันนี้ No mix. ใช่อันนี้ no mix อันนี้ซอยโอลี่ Only mayo. Only one.สวิตสวิตมิกone 15 บาทโอเค Hai ka tiyagan din. ค่ะขอบคุณค่ะ Thank you bye Dambala diyena kochi diyena ti geniyanna ne kochi na kochi diga geniyanna. Oh, ketiap. Sadik kada? Ketiap ni vegetable no vegetable fruit No. It's flavor. flower it's a flower flower with cookie yes Okra. okra yes okra we only නෑ නෑ ඕක කියන්නේ ඒකනේ. okra මේකනේ okra Bo- මේ Losere. Ketiap. ไม่จำแล้ว Yes. මේක අල්ලගෙන. Losere. มันมี2กระเจี๊ยบ Ketiap dia men okra. German okra Losere. German okra ออคาร่า Ni bokla. ออคาร่านี่โรเซอรี่ Losere. Superfood. จะบอกว่าอะไรอ่ะ ถ่ายรูปแล้ว rosella fleshy rich เราทำไม่ได้หรอกมันก็ไปทำน้ thank you Thank you. thank you Thank you. ඒක කලින් දන්න එකක් නෙමෙයිනේ මොකද්ද? oh පේනවද දන්නේ නැහැ. මම නම් දන්නේ නැහැ කලින්. Yeah. මේක සුපර් ෆුඩ් එකක් කියලා කිව්වා අපි ගන්න හැබැයි Google එකේ වටිනාකම තේරෙනවා මෙයාට ආවම. Translate එක සෑහෙන්න වැදගත්. Google Lens එක සෑහෙන්න වැදගත්. අර මල් ජාතික පුෂ්පේ. මේ මොනවාද මේ අල්ලන් ඉන්නේ? ගස්ලා පුදිනවා. මේ තියෙන සුද්ධ කරපුවා. oh my අපිට වරකායක හොටෙල් රූම් එකට ගෙනියන්න බැරිද? අනේ මත ඔව් අපි කොහොමද නේ අපි එන්නේ ඔව් ඒක සුද්ධ කරලා දුන්නෙත් නෑ මේ බලන්න ගොඩායි ඉතින් අපිට මෙල්බන් වලදී අඩු ගානට ගන්න බැරි මෙහිදී සත ගානට හම් වෙන සුපර් ෆෘට්ස් මේ අනෝදයක අපි මෙල්බන් වල බලද්දී කිලෝ එකක් $19යි. මෙහි මේ ඔක්කොම ගියේ බාත් 25යිද කොහෙද කියන්නේ? කොටම කියන්නේ අනෝදටි. අනෝදටිකට කීයද? මතක නෑ අර බ්ලොග් එකේ දාගෙන ඉතින් කියන්නේ කෙච්චරද? ඩොලර් 3 4 ඩොලර් 4ක් කියන්නේ බාත් 100ක්. එච්චර නෑ. ඩොලර් 5ක් කියන්නේ බාත් 100ක්. ඔව් මම හිතන්නේ ඩොලර් 2කට 3 තමයි මේ ඔක්කොම ගත්තේ. ගෙඩි 6ක් විතර හම්බුණා. කියලා අපිට ඒක. ආගස්ටම් බැලුමට පොඩ්ඩක් ලුණු වැඩි. අනිත් මාගේ අක්කල් ෆ්‍රිජ් එකට දාලා කන්න බෑ මේ බඩ පිරලා. පුළුවන් තරම් සැරින් සැරේ කාලා අපි උගලන ඔක්කොම ටික පෙන්නන්න. මොකද අපිටත් මේ වීඩියෝස් හරි වැදගත්. මොකද අපි මෙහෙ ඇවිල්ලා සැරේ මොනවද කියලා. මොකද පළවෙනි තායිලන්ත ට්‍රිප් එක. මොකද අපිට මතකයන් හරි වැදගත්. ඒක නිසා බ්ලොග් එකක් විදිහට අපේ channel එකට දාලා තියාගන්නවා.
ඔයගොල්ලෝ ආසයි බලන්න. අපිට නම් ගොඩක් ආසයි. කාබෑ කට්ටිය බලන්න. ඔව්. අපි දැන් මෙහෙ දවස් 4 ඉන්නේ මේ හොටෙල් එකේ. සෙන්චුරි පාක් හොටෙල් එක. පතාය ගියම තව එකක් බුක් කරලා තියෙනවා. ඒක වෙනස් ඒ. මොකද මං ගිය පාර ලංකාවට ආවෙත් මේ කන්න හිතන් ආවට පස්සේ අමතක වුණා. මේ තව අන්තිමට ගත්තේ ආච්චි. ඔව්වනේ. මට හරි අගයන් අපි දෙන්නටම හරියට සුඛ හිතන යාළුවගෙන් ගත්තේ නැතිනම් විශේෂයෙන් ඔය ආච්චිලා සීයලාගෙන් නාන්න යනවා මගේ පේනවා. මම දැන් රූම් සර්විස් එක දැන් තමයි කරලා ඉවරනේ. අර මේ ෆ්‍රිජ් එකේ තියෙන කෝප් වීදුරු. ඔව් මේ බං. අනේ මේ මෙහෙම බොන්න තියෙනවා. soy milk කියලා කිව්වේ. අනිත් පැත්තට දැන් වටේ. ඒ කොකොනට් ජෙල් එකක් තියෙනවා මම හිතන්නේ. ඒ කියපු විදිහට නම් මම හිතන්නේ බොන්නේ නැහැ වගේ. නැහැ මහල් ගොඩාක් බොන්නත් බෑ මොකද මගේ බඩ පිරලා. soy milk එක වල thick නැහැ වැඩිය. ඒකේ තියෙනවා මේ chia seeds හරි කස කස හරි. කස කස. ආල් මැස්සන් බැදුම. කටුව නෝදා මැල්ලුම. ගෙඩියේ. ඔන්න මමයි අද ෆුඩ් බ්ලොග් එක කියන්නේ. ඔයගොල්ලෝ ළඟ නැති අමාරු ෂෝට් නේ. ඒ කියන්නේ අපි පටන් ගද්දි මං හිතුවේ අර තිබුණේ අපි චිකන් කෑවේ මුලින්ම. අන්න එතන නිකන් කඩයක් දැන් කැටි එහෙම හැදලා එන්න පුළුවන් ආයෙ හොටෙල් එකට කියලා. ඊට පස්සේ ගියා ඊ අර චන්ද්‍රක් මාකට් එකේ වුණා වගේ ඉති තමාරක් හම්බෙච්ච කඩයක් ආයෙ හම්බුන්නේ නැහැ. වෙනම තැනකින් එළියට ආවා. ඔව් මේ මෙහෙම අපිට අපි ඒදී අපි මෙහෙ දැනගෙන අපි ආලෝක කියපු දෙයක් තමයි අපි තැනක් හම්බුනොත් පුළුවන් තරම් ඒක මාගෙන් කරලා අරගෙන යනවා මිසක් මික්ස් කරගත්තත් අපිට ආයෙ එනවා කියලා හිතාගෙන ඉන්න බයි කියලා. ඔව් මොකද ගොඩාක් ලොකුනේ මාකට් එක දැන් අපි ගියපු නම් පොඩි හැමදාම යන්නේ නැහැ නේද? ඒ වගේ පුළුවන් තරම් මාගෙන් කරනවා ඉතින්ලා ඒ වෙලාවේ ගන්න හිතට ආසනයක් තිබුණා සංස්කෘතිය හැම වෙලාවෙම දැන් දුකෙන් ඉන්නවා. නෑ මට දැන මතකයි හැබැයි. මොකද දැන් ආපහු අපි මේ මං කිව්වා කෑෂ් ගෙනාවා කියලා ඔස්ට්‍රේලියානු ඩොලර් දැන් ඒක චේන්ජ් කරන්න යන්න තියෙන එතනට. ඒකත් අපි ඒකට ඇතුල් වෙච්ච තැනම වගේ තමයි ඒ කඩේ තිබුණේ. ඒක නම් හොයාගන්න පුළුවන් වෙයි. බලමු මේකට ගියා. හරි. ඔයාලා අපේ travel partner Lender Travels ඒගොල්ලන්වත් follow කරලා තියාගන්න. ඒගොල්ලන් follow කරලා තියාගන්න. ඔයගොල්ලෝ advertisement එක දැක්කනේ throughout the video. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන්වත් ඔයගොල්ලෝ මොනවද හම්බ වෙන්නේ කියලා. එහෙනම් ඒ due date එකට හරියට ඒ ටිකට්ස් බුක් කරගන්න ඔයගොල්ලන්ට එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලෝ ගොඩාක් කමෙන්ට් කරලා තිබ්බා නේ. ඔව් මොකද මේ ඔයගොල්ලෝ හිතන්න එපා පස්සේ යනවා කියලා. දැන්ම බුක් කරගත්තොත් ඔයගොල්ලෝ ඒකට ඉන්ක්ලූඩ් වෙනවා. ඔව්. අමතක කරන්න එපා ප්‍රොමෝ කෝඩ් එක MAPPIN in Bangkok. ඒගොල්ලෝ බුක් කරද්දී ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම අපි ප්‍රොමෝ කෝඩ් එක කිව්වොත් තමයි ඔයගොල්ලන්ට අර ලස්සන බස් ටෝ එකේ ෆ්‍රී ටිකට්ස් දෙකක් හම්බ වෙන්නේ. හරි එහෙනම් මේ ගත්ත බඩුත් එක්ක අපි දැන් හොටෙල් එකට ගිහලා මේරික් කන්න ඊළඟ ප්‍රශ්නේ තමයි වරක බෑයක් තරම් මේ හොටෙල් රූම් එකට යන්නේ කොහොමද කියන එක. අවුලක් නැහැ ගිහලා බලමු. අනිත් තමයි දූරියම් දැක්කේ නෑ. මම හිතන්නේ ඕෆ් සීසන්. නෑ නෑ ඊයේ තිබුණා. තිබුණා මේ චතුරක් එකේ ඒ බලේ කන්න මෝඩ් එකක් තිබුණේ නැහැ කොහොමද. හරි. එහෙනම් මේ වීඩියෝ එක මෙහෙම නවත්තලා vlogs ගොඩාක් කරගන්න තියෙනවා. තැන් ගොඩක යන්න තියෙනවා. මේ වගේ එක තැන් වල ස්ට්‍රීට් මාකට්ස් වලට යන්න තියෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ගිහින් එන්න. බයි. හලෝ වෙල්කම් ටු මැප්පින් ගයිස්. ඔයාලා ආසාවෙන් බලාගෙන හිටපු අපේ Thailand tour vlogs බලන්න හැම ඉරිදම ලංකාවේ වෙලාවෙන් හවස 5ට අපේ මැප්පින් YouTube channel එක පැත්තට එන්න. අපි මේ tour එක කළේ Splendor Travels එක්ක. ඔයාලා ලංකාවේ නම් 0125955501 ඕස්ට්‍රේලියාවේ නම් 1300077177 numbers වලට call කරලා මැප්පින් in Bangkok කියන අපේ ප්‍රොමෝ කෝඩ් එක එයාලට දුන්නොත් ඔයාලා ගොඩාක් ආස කරන ලක්ෂරි ටුවර් ටිකට්ස් දෙකක් ඔයාලට ෆ්‍රී හම්බ වෙනවා. ඔන්න දැන් මෙයාලට කෝල් කරලා ඔයාලගේ ටිකට්ස් දෙක වෙන් කරගන්න.
අපේ දවස් 7ක ටුව එක අතරේ අපි නෑවා කෑවා නෑවා කිව්ව ඇත්තටම පාරේ නෑවා කොටින්ට කිරි පෙව්වා ජෙට් ටුවර්ස් පාරේ ගියා මාර ඉන්ටරෙස්ටිං අපි දැන් සෑහෙන එන්ජොයි කරා. ඉතින් මේ හැමදේම බලන්න මතක ඇතුව හැම ඉරිදම ලංකාවේ වෙලාවෙන් හවස 5ට මැප්පින් channel එක පැත්තට එන්න අපේ channel එකට subscribe කරන ගමන් ඔයාලා ආසම මොන ටුව එකටද කියලා comment section එකේ comment එකක් දාන්න.